වෛද්‍ය විද්‍යාලයේ කියන ස්ථානයේ තිබුණායි කියන අවසන් වසර විභාගයෙන් පස්සේ අපි දැක්කා විවිධ ඡායාරූප පළ කරලා තිබුණා. වෛද්‍යවරු හැටියට අය පිට වුණායි කියලා. අදාහගත නොහැකි මට්ටමේ අද්විතීය ප්‍රතිඵල පෙන්වුම් කරලා තිබුණා. සාමාන්‍යයෙන් ඒ ලබා දුන් ප්‍රතිඵල වලින් බහුතරයක් පිරිසට පළමු පෙළ සාමාර්ථ, දෙවන ඉහළ පෙළ සාමාර්ථ, දෙවන පහළ පෙළ සාමාර්ථ වගේ තිබුණා. කීප දිනක අසමත් වෙලා තිබුණා. අවාසනාවකට සමහරට මුදල් ගෙවන්න බැරි වෙච්ච අය වෙන්නේ නැති. එම විවිධ හේතු මත සාමාර්ථ ලබා දීමක් සිද්ධ කළ තිබුණා. අපි පළවෙනි වතාවට තමයි ඉතිහාසයේ දකින්නේ කසිප්පුකාරයෝ කසිප්පු පෙරලා ඒ කසිප්පු වලට අරක්කු ලේබල් ගහලා ඒවා අරක්කුත් නෙමෙයි විස්කි කියන රටක් මේක. එහෙම තමයි මේ සිද්ධ වෙමින් තියෙන්නේ. එහෙම කියනකොට ඒ අදාළ අමාත්‍යාංශ බලධාරීන් ඇස් පියාගෙන ඉන්නවා. ඒක එහෙම නෙමෙයි කියනවත් උත්සාහ දරන්නේ. ඒකත් නිකන් සාධාරණයිනේ වගේ ඉන්නවා. හැබැයි පශ්චාත් සීමාවාසික පත්වීම ලැයිස්තුවක් හදද්දී ජනතාවට සෞඛ්‍ය සේවය නිවැරදිව ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශ අසමත් කියලා අපි වෘත්තීය සමිතිකා මාර්ගයට පාරට බැස්සා. එහෙම පාරට බැස්ස අපි මේ රටේ ජනතාවට දොස්තරලා නොවන පිරිසකට බෙහෙත් දෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකට ගත යුතු ඉහළම ක්‍රියාමාර්ගය, ඒකට ගත යුතු අවසාන ඉහළම ක්‍රියාමාර්ගය ගන්න රාජ්‍ය වෛද්‍ය නායක සංගමය ලෑස්ති. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලන්න විදිහට පිළිතුරු දෙන්න ලෑස්ති. ඒකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලන විදිහට පිළිතුරු දෙන්න ලෑස්ති. මොකද මාධ්‍යවේදීන් හැටියට ඔයාලත් අපෙන් නිරන්තරයෙන් අහන දේ තමයි ඇයි මේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ නැත්තේ? වැඩියම කතා කරන්නේත් අපි. ඒතේ ප්‍රශ්න නිතර එනවා. එතකොට ඔයාලා අහන්නේ නැති ප්‍රශ්නේ තමයි මාළඹේ මේ එන අය ගෙන් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රේ කඩා වැටෙනව නේද? ජනතාවට හානියක් වෙන්න පුළුවන් නේද? එමන් නැත්තම් කතුවැකි ලියවෙන්නේ නැත්තේ මේ සියලුම කතුවැකි ලියන්නත් නිවේදන දාන්නත් ප්‍රවෘත්ති දාන්නත් හේතු වෙන්න ඕනේ මුදල්ද කියන කාරණේ අපිට ගැටලුවක් තියෙනවා. මොකද පහුගිය 26 වෙනිදා අපි දන්නවා විවිධ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ව ගෙන්නලා විවිධාකාරයේ සංදර්ශන තිබ්බා. ඒතර මේ මාළඹේ ගැන ලියන්න නැතුව හිතනවා නම් මාළඹේ වහලා තියලා හිතනවා නම් වෛද්‍ය සංගමේ මට්ටු කරන්න හරි වෛද්‍යවරුන්ට පාඩමක් ඉගෙනන්න හරි ඒක ටිකක් අර ඇමතිවරු හිතන ගානටම හිතුවා වෙන්න පුළුවන්. මොකද අපි මේ හඬක් නගන්නේ වෛද්‍යවරුන්ට කිසිම ගැටලුවක් මේකෙදි නැහැ. එකම ගැටලුව මේ අය රජයේ වෛද්‍යවරු වුණොත් මේ සංගමේ සමාජිකත්වය ගන්න එන්න පුළුවන්. ඒක නොදීනත් අපිට පුළුවන්. හැබැයි ඉස්පිරිතාලට ගියාම ඔයාලට බෙහෙත් ගන්න ගියාම අහන්න බෑ ඔයා මාළඹේ එක්කෙනෙක්ද නැද්ද කියලා. ඒ දෙන වෛද්‍යවරයෙක්ගෙන් ගන්න වෙනවා. ඔයාගේ ඔපරේෂන් එක කරනකොට අහන්න බෑ ඔයා මේ බඩ කපන්න කලින් මට මාළඹේද නැද්ද කියලා කියන්න කියලා. ඒක ලියවෙනවා මරණ සහතිකය ලියනකොට අත්සන් කරන වෛද්‍යවරයාගේ අර සීල් එක වදිනකොට තමන් මොන වෛද්‍ය විද්‍යාලයෙන් පිට වුණාද කියන එක මත. ඒතර මෙන්න මේ වගේ දැඩි අවධානමකට තමයි පත් කරලා තින්නේ. එතකොට මේ දැඩි අවධානමකට පත් කරද්දිත් උසස් අධ්‍යාපන ඇමතුමාට මේක පේන්නේ කලින් ආණ්ඩුව වැරද්දක් කරලා දිනනවා. ඒ වැරද්ද අපි හරි ගස්සලා දෙන්න ඕනේ කියලා නම් ඒ වැරද්ද එහෙම ගෙනියන්න ඕනේ කියලා නම් අපි කියන්න කැමති උසස් අධ්‍යාපන ඇමතුමා ඔක පොඩි එකෙකුට දීලා ඉන්න. අධ්‍යාපන ඇමතිකම කරන්න බැරි නෝ. මොකද කලින් අය කරපු එකම කරන්න නම් අලුතෙන් උසස් අධ්‍යාපන ඇමතිලා ඕනේ නැහැ. අලුතෙන් වෙනසක් කරන්න ඕනේ නැහැ. අලුතෙන් යහපාලනයක් ඕනේ නැහැ. ඒක කරන්න නම්
එතකොට අනිත් හැම ඇමතිවරුන්ටම අපිව පේනවා රාජපක්ෂවාදීන් කලින් ආණ්ඩුවත් එක හිටපුවයි කියලා. දැන් ඔය ඒ කල්ලිවාදයේ කතා කරන මහත්තුරුන්ට පේන්නේ නැද්ද මේ මාළඹේ ගෙනාවේ කවුද කියලා? මාළඹේ පෝෂණය කරේ කවුද කියලා? ඇයි මේ මාළඹේ FCID එකට ගෙන්නන්නේ නැත්තේ? අල්ලස් කොමිසමට අපි දීපු පැමිණිල්ල විභාග වෙන්නේ නැත්තේ ඇයි? එහෙම ඕනේ නැහැ. මොකද මේ මහත්තුරුන්ගේ දරුවොත් මේක ඇතුළේ ඉගෙන ගන්නවා. මේ මහත්තුරුන්ට වෙන්න බැරි වෙච්ච වෛද්‍යවරයා වීමේ සිහිනය තමන්ගේ දරුවගෙන් හෝ දරුවගේ පවුලගෙන් හෝ විසඳ ගන්න මේ මහත්තුරු ලෑස්ති. හැබැයි අපිට බෑ රටේ සෞඛ්‍ය බිල්ලට තියලා අපිට උගන්වයි කියන බදු ගෙවල ගන්නවයි කියලා අපිට ලොකු චෝදනාවක් තියෙනවානේ. අපිට ඉගන්වයි කියන මේ ජනතාවට බරක් වෙන්න බෑ. ඔය කියන බදු අපි හැමෝම ගෙවපු බදු. සමහරව අහනවානේ රජයේ බදු මුදලින් අපි ඉගෙන ගත්තේ කියලා. ඔය බදු සේරම අපිත් ගෙවලා තියෙනවා. අපේ දෙමව්පියොත් ගෙවලා තියෙනවා. හැබැයි කොහොම හරි ගෙවලා අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ මෙහෙම මේ ගෙදර ළමයි ටිකක් පන්තියක් කරලා ඒ පන්තියට වෛද්‍ය විද්‍යාලය කියලා ගහගෙන ඒකට එතකොට ඊට උසස් අධ්‍යාපන ඇමතිලාට මොනවා හරි දෙන්න ඕන දේවල් දීලා ඒකිනුත් ණය අරන් ගෙදර දාගත්ත වෛද්‍ය විද්‍යාලය කියන කඩේට උපාධි දීලා හෙට දවසේ කියලා උසාවියේ ඉස්සරහා ඉල්ලලා ඒක සෙටල්මන්ට් කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වටේම ලියුම් ඇවිල්ලා සෙටල් කරලා දොස්තරකම දෙන්න නෙමෙයි. ඒ කියන්නේ ඩීල් ක්‍රමයකට වෛද්‍ය උපාධිය දෙන්න නෙමෙයි. අපි දැක්ක මේ වෙනකොට මානව හිමිකම් කොමිෂන් සභාවට යනවා. මොකද මේ වෛද්‍යවරු ටිකක් හැදෙන්න හදනවා. අධිකරණයට ගිහිල්ලා අධිකරණයේදී නඩුව විසඳන්න කලින් අදාළ පාර්ශ්වයක එකඟතාවලට එනවා. දැන් ඊළඟට වෙන්න පුළුවන් සුලභම සිදුවීම මොකද්ද? මේ මානව හිමිකම් කොමිෂන් සභාවට හරි වෛද්‍ය සභාවේ අධිකරණයට හරි යනවා. ගියාට පස්සේ අධිකරණයට මේ ගැටලුව විසඳන්න දෙන්නේ නැතුව වෛද්‍ය සභාව වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම පිට ඇවිල්ලා කියනවා මේ ඇයට පොඩි විභාගයක් තියලා වෛද්‍යවරු වෙන්න දෙන්න කියලා. එහෙම තමයි පෞද්ගලික කාලේ උනේ. දැන් රජයේ ආයතන වල ඉගෙන ගන්න ඕනෙමයි කිව්වනේ. දැන් ඉගෙන ගත්තද? ඉගෙනගෙන දවසක් නතර විභාගය කරේ. දැන් අධිකරණයට ගිහලා ගියා අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ඕනේ අපිට අවිස්සාවේල රෝහලේ. අවිස්සාවේල රෝහලේ ඉගෙනුවද? උගන්නන්න පත් කළ හිටපු වෛද්‍යවරු එකකින් ඉවත් වුණා. ඒතර ඒක ඉගෙන ගත්තේ කොහෙන්ද? ඒක ඉගෙන ගත්තේ නැහැ. හැබැයි ඒක ඕනේ නැහැ මානව හිමිකම් කොමිෂන් සභාවට යනකොට. ඒගොල්ලෝ පාසල ක්ලාස් උත්තරා. ඒ කියන්නේ එක කැලලක් ඉගෙන ගන්න බෑ කියලා ඒගොල්ලෝමයි කියලා කිව්වා අධිකරණය ඉස්සරහා. කිව්වම අධිකරණයට ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ හිත උණු වෙලා අපි දන්නේ මොන හේතුවකට හිත උණු වුණාද කියලා. හරියට හිත උණු වෙලා මේ අයට අපි රජයේ රෝහල් වල දෙන්නම් අවිස්සාවේල රෝහලේ දෙන්නම් පුහුණුව කියලා යවුවා. පුහුණුව ලැබුණාද? නැහැ. හැබැයි ඒක බාධාවක් වෙන්නේ නැහැ පළවෙනි පෙළ සාමාර්ථයක් ගන්න. පළමු පෙළ සාමාර්ථය. මෙහෙම පළමු පෙළ සාමාර්ථ දීපු ප්‍රතිශත ආරම්භ බලන්න මේ 25 දෙනාගෙන් 5 දෙනෙකුට 6 දෙනෙකුට පළමු පෙළ සාමාර්ථ. එතකොට මේ ආරම්භ මොකද කරන්නේ? ඒ කියන්නේ ගෙදර දැන් දරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් පොඩි වෛද්‍ය විද්‍යාලයක් දාගන්න කලාපයි. ඒකට උසස් අධ්‍යාපන ඇමතුමා හිතවත් කර ගන්න ඕනේ. ඒකට උසස් අධ්‍යාපනතුමාගේ ආශාවන් අඳුර ගන්න ඕනේ. ඒ ආශාවන් සපුරලා උපාධි ප්‍රදානෝත්සවය කිරීමේ බලය දෙනවා. ඊට පස්සේ ආශාවන් සපුරපු දරුවෝ ටික එනවා අපිට පළමු පෙළ සාමාර්ථයක් තියෙනවා. එවිලා කියනවා අපි රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගන්නවට වඩා ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඉගෙනගෙන තියෙනවා මේ මහත්තුරු ටිකට ඇවිල්ලා වෛද්‍ය සභාව ලියාපදිංචි ගන්න තිබුණා. එයි මේ උසාවි ගන්න යන්නේ. මේකේ නියාමනය කරන ස්ථානයේ පිරිස කියනවා දැනටත් මේ අය පිළිගන්න බෑ කියලා. හැබැයි මේවා වෙනස් වෙන්න පුළුවන්. ප්‍රකාශ නිකුත් කර කර ඉන්නවා අවසන් ප්‍රතිඵලයක් නෑ. ඒ කියන්නේ හෙට දවසේදී මේ අය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් එළියට ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා ඉල්ලයි අපි පළමු පෙළ සාමාර්ථ අරන් තියෙනවා. අපිට මේවත් ලැබුණා. දැන් එතකොට කියන්නේ අර අධිකරණ වෛද්‍යද අපිට ලැබුණ නැහැ කියලා. ඇයි? නඩුවේ සෙටල්මන්ට් එක විතරක් තියෙනවනේ. මේ ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගත්තද කියලා කවුරුත් හොයන්නේ නැහැ. ඒකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අමාරුවක් නැහැ. ඒක හොයන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඕනෙත් නැහැ.
එතකොට ඒ නොලැබුණු ඒවත් එක්ක පළමු පෙළ සාමාර්ථ ගත්තා. දැන් ඇවිල්ලා කියන පළමු පෙළ සාමාර්ථ ගත්තා අපි. දැන් මේ රෝගීන්ව බලන්න ලෑස්ති. ඉතින් රෝගීන්ව බලනකොට මුලින් මේ අම්මලා තාත්තලා බලන්න කියන්නකෝ. අම්මලා තාත්තලා බෙහෙත් ගන්නවද කියලා බලන්න. ගන්නෙ නෑ. එතකොට මේකේ මේ වෙනකොට වෛද්‍ය පීඨ ශිෂ්‍යෝ සූදානම් වෙනවා. මීට පෙර ශිරාණි බණ්ඩාරනායක මැතිතුමිය ලබා දීලා තිනවා නඩු තීන්දුවක්. අසමයන්ට සම ලෙස සලකන්න එපා කියලා. අපි මේ නඩු තීන්දුව අනුව මානව හිමිකම් කොමිෂන් සභාවට ඒ දරුවෝ මේනකොට යන්න සූදානම් වෙනවා. ඊට අමතරව ඊටාම පැහැදිලිව කියන්න ඕනේ මොනම හේතුවටවත් මේ අයට වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලබා දෙන්න අපි ඉඩ ලබා දෙන්නේ නැහැ. මේ අය වෛද්‍යවරු නෙමෙයි. එහෙම පිළිගන්න අපි සූදානම් නැහැ. මේ අයව වෛද්‍යවරු කරලා රටේ වෛද්‍ය ක්ෂේත්‍රයට ගේන්න හැදුවොත් ඒකේ ඉන්නේ මේ අයගේ දූද පුතාද නංගිද මල්ලිද ලේලිද බෑනද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ අපේ තිබෙන බලගතුම අපි පාවිච්චි කරනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණ වලින් පාරට බස්සන්න අපි ලෑස්තියි. ඒ සඳහා අපි විශේෂ මධ්‍යම කාර්ක සභාවක් ඉතාම නුදුරු දිනක පවත්වනවා. ඒකෙදී තීන්දුව తీරන ගන්නවා මේ වෛද්‍යවරු නොවන පිරිසක් ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට ඇතුළු වෙන අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක මොනම මට්ටමකින්වත් අපි කරන්න දෙන්නේ නැහැ. ඒකෙදී අපි හිරේ දාන්න හදයි, අපිට මඩ ගහන්න හදයි, අපිට ළමයි උපද්දවයි, අපිට රටේම ඉන්න බිරින්දෑවරු හදලා දෙයි. ඒකට අපි බයත් නැහැ. ඒ හැදුවත් මේ වෛද්‍යවරු නොවන පිරිස වෛද්‍යවරු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. හැකියාව තියනවා මාධ්‍ය ආයතන හැකියාව තියනවා මේ ප්‍රවෘත්ති පළ කරන්න. මම දන්නවා ඔයාලා නෙමෙයි මේක කරන්නේ. ඉහළ මට්ටම මාධ්‍ය ආයතන සියල්ල මාළඹේ අදාළ ස්ථානයට නතු වෙලා ඉන්නේ. මාධ්‍ය මෙහෙවර ඔයාලා කරන්නේ නැත්නම් ඒක කරන්න අපි පාරට බහැලා ලීෆ්ලට් බෙදලා රට පුරා යන ලෑස්ති. ඒකෙදි බිඳ වැටෙන සෞඛ්‍ය සේවයේ වගකීම අදාළ අමාත්‍යාංශවල ඇමතිවරු බාර ගන්න. ඒ අදාළ කටයුතු ගැන කතා නොකර මඩ ගහනවා නම් ඒක වෙනමක් කරන්න ලෑස්ති වෙන්න. හැබැයි අපි සූදානම් මේ සටන අතට අරන් මේ සටන අවසන් වෙනකන් අපේ සටනක් හැටියට ගන්න. ඒ වගේම ගත යුතු ඉහළම ක්‍රියාමාර්ග ගන්න ඕනම වෙලාවක රජ්‍ය වෛද්‍ය නායක සංගමය පැකිලෙන්නේ නැහැ. ඒ සඳහා අත්වල බැඳගත යුතු ඕනෑම පාර්ශ්වයක් සමග අත්වල බැඳ ගන්නවා. ඒ සඳහා ගත යුතු ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ බව සියලුම දෙනා දැනගත යුතු තිබෙනවා. සහ ජනාධිපතිතුමාලා අපි දැනුවත් කරනවා මේ වහාම ජනසතු කරන්න සහ මේ අයගේ ප්‍රමිතිය හොයන්නේ නැතුව කිසිම ආකාරයේ ඉදිරි පියවරක් ගන්න ඉඩ දෙන්න එපා. මොකද එතුමා සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්න කාලේ මේ වගේ දේවල් සිද්ධ වුණේ නැහැ. මේක රටේ ප්‍රශ්නයක් නොවන ගන්නට. ඒ කියන්නේ ඕනම වෛද්‍යවරයෙක් කියලා දාන්න පුළුවන්. මොකද තමන්ගේ දරුවෝ ඉන්නේ හින්දා. ඒකට අපි ඉඩ තියන්නේ. අපි අභියෝග කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ බිරින්දෑවරු ඉන්න හින්දා විතරක් මේ ආයතන රකින්න හදන්න එපා. පුළුවන් නම් එලි බහැලා කියන මම මේක රැක්කේ නැහැ කියලා. ඒකෙන්ද මේ මොනම මට්ටමකින් වුණත් මේක වෙනුවෙන් මේක නවත්තන්න ඒ අවශ්‍ය කරන සටනට අපි සහාය දෙනවා. සහ ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සඳහා ඔබගේ දායකත්වය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ විශ්වාසය අපිට තාම තියෙනවා. එහෙම නැත්නම් අපි ඒක පාරට බහැලා හරි මේ වැඩේ නතර කරන්න සූදානම්. බොහොම ස්තුතියි.